ෆිල්ම් කතා YouTube channel එකට ඔයාලව අපි සාදරයෙන් පිළිගන්නවා. අදම ගෙනලා තියෙන්නේ Attack on Titan Part 2 චිත්‍රපටය. ෆිල්ම් එකට යන්න කලින් Part 1 එකේ මොකද උනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙනමු. Titan බේරෙන්න හිතාගෙන ලොකුම ලොකු තාප්ප දෙකක් ගහගෙන ලෝකේ අවසාන මිනිස් ජනාවාසය ආරක්ෂා වෙන්න තීරණය කළා. මේ තාප්ප දෙකට වට වෙලා අවුරුදු 100ක් තිස්සේ මේ ජනාවාසය ආරක්ෂිතව ජීවත් වුණා. හැබැයි එක්තරා අඳුරු දවසක ගොඩාක් ලොකු කොලොසල් ටයිටන් කෙනෙක් මේ තාප්ප දෙකෙන් එක තාප්පයක් විනාශ කරලා දැම්මා. මේ විනාශයෙන් ජීවිත දසදහස් ගාණක් විනාශ වුණා වගේම එළිය තාප්පෙටයි ඇතුළත තාප්පෙටයි කියන මේ තාප්ප දෙකට මැදි වෙලා ජීවත් වෙච්ච පිටත දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට ඇතුළත දිස්ත්‍රික්කයට සංක්‍රමණය වෙන්නත් උනා. ඒක නිසා ඇතුළත දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට වමනා තරම් ආහාර සහ අනිකුත් යටිතර පහසුකම් නොමැති වෙච්ච හින්දා මේ මිනිස්සුන්ට සිද්ධ වුණා එයාලගේ ජීවිතේ ගොඩාක් අපහසුතා, දුෂ්කරතා, කටුකතා මැද්ද ගෙවන්න. ඒක නිසා මේ ජනාවාසයේ හමුදාව තීරණය කරා පිටත දිස්ත්‍රික්කය ආක්‍රමණය කරලා ඒකින්න ටයිටන්ලම මරලා දාලා කොලොසල් ටයිටන් හානි කරපු තාප්පය හදලා දාන්න. මේ මෙහෙමට අපේ කතාවේ කතානායකයා ඒරනුත් එකතු වෙනවා. ඒරනුයි හමුදා කණ්ඩායමයි ඔක්කොම පිටත දිස්ත්‍රික්කයේදී ටයිටන්ලට එරෙහිව ලොකු සටනක් ජත් කරනවා. මේ සටන අවසානයේදී අපේ ඒරන්ට විශේෂ හැකියාවක් තියෙන බවත් අඳුරගන්න ලැබෙනවා. ඒ තමයි අපේ ඒරනුත් ටයිටන් කෙනෙක් වෙන්න හැකියාවක් තියෙන මිනිසෙක්. හැබැයි ඒරන්ගේ ටයිටන්ගේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඒරන්ගේ ටයිටන්ට පුළුවන් එයාව පාලනය කරන්න. ඉතින් මේ හැකියාවෙන් ඒරන් අනිත් ටයිටන්ලා ඔක්කොමලව විනාශ කරලා දාලා තමන්ගේ හමුදා කණ්ඩායමේ සගයින්වත් ආරක්ෂා කරනවා. හැබැයි අන්තිමට අපේ ඒරන්ගේ ටයිටන්ට සිහි නැති වෙනවා. ඊට පස්සේ ඒ ටයිටන්ව කපලා ඒරන්ව එළියට ගන්නවා. පාර්ට් 1 ඉවරුනේ මෙන්න මෙතනින්. පාර්ට් 2 අද පටන් ගන්න යන්නේ අන්න එතන ඉඳන්. පාර්ට් 1 සම්පූර්ණයෙන්ම බලුවේ නැත්තම් මෙන්න මේ කාඩ් එක ක්ලික් කරලා ගිහිල්ලා වැඩි හොඳට පාර්ට් 1 උත් බලලා මෙන්න. අපි එහෙනම් යමු කතාවට. කතාව පටන් ගද්දී අපිට පෙන්වන්නේ ඒරන් පුංචි කාලේ දර්ශනයක්. ඒරන් පුංචි කාලේදී ඒරන්ගේ තාත්තා එයාට මොකක් හරි අමුතු එන්නතක් විදින්න උත්සාහ කරනවා. මේ එන්නතේ සීරියම් එක විදිනවත් එක්කම ඒරන්ලගේ තාත්තලගේ ගෙදරට හමුදාවෙන් එනවා. මේ එන්නේ වෙන කවුරුත් නෙමෙයි තරුණ කමාන්ඩර් කියුබෝ. මේ වෙලාවේ මෙතන ඒරන්ගේ සහයට කැප්ටන් සෝඩත් ඉන්නවා. කැප්ටන් සෝඩා ඒරන්වත් අරගෙන ගිහලා හැංගෙනවා. හැබැයි මෙතෙන්ට ආපු හමුදාව ඒරන්ගේ තාත්තව මරලා තාත්තා කරගෙන ගිහපු පරීක්ෂණ වලටත් ගිනි තියලා දානවා. ඔන්න ඊට පස්සේ කතාව නවත්තපු තැනට අපි ආයෙත් එනවා. දැන් අපේ ඒරන්ව හෙල්ලෙන්නවත් බැරි වෙන ගැට ගහලා ඒරන්ගේ වටේම හමුදාවෙන් තුවක්කු දික් කරගෙන ඒරන්ව මරන්න බලාගෙන ඉන්නවා. මෙන්න මේ වෙලාවේ කැප්ටන් කූබා තමන්ගේ හමුදා නිලධාරීන්ට දේශනයක් දෙන ගමන් තමයි ඉන්නේ. කැප්ටන් කූබා කියනවා මේ තාප්පය අපි හැමෝවම එක වගේ මිනිස්සු කළා. ඒ විතරක් නෙමෙයි අපි හැමෝටම සමානාත්මතාවයක් ගෙනලා දුන්නා. එයා කියනවා මේ තාප්පය නිසා අපි එකිනෙකා අතර තියෙන පන්ති ભેදේ නැති වුණා කියලා. පේන විදිහට නම් කැප්ටන් කූබා කියන්නේ කමියුනිස්ට් වාදියෙක්. එයාගේ මේ කමියුනිස්ට් අයිඩියා එකට එයා කියන විදිහට මේ එළිය තාප්පේ විනාශ වෙච්ච එක හොඳයි. මාරියා තාප්පේ නැති නිසා දැන් තියෙන්නේ රෝස් තාප්පේ විතරයිනේ. එතකොට තියෙන්නේ එකම එක ජනාවාසයක් විතරයි. එතකොට පන්ති ભેදයකින් තොරව මේ හැමෝටම මේකේ ඉන්න පුළුවන් කියලා තමයි කැප්ටන් කූබා කියන්නේ. කැප්ටන් කූබාට අනුව ඒරන්ගේ මේ ටයිටන් මෙයාලගේ සමාජයේ තියෙන සතුට නැති කරන්න ආපු රාක්ෂයෙක්. ඒක නිසා මෙයාව මරන්න ඕනේ කියලා තමයි කැප්ටන් කූබා කියන්නේ. ඒරන් කොච්චර නෑ කියලා මේකට විරුද්ධ වුණා. කැප්ටන් කූබා කියන එකක් අහන පාටක් නෑ. කැප්ටන් කූබා ඒරන්ව මරන්න කියලා හමුදා සමාජිකින්ට නියෝග කරනවා. එතකොටම ආමින් මැද්දට පැනලා කියනවා අපුව බේරගත් වෙන කවුරුත් නෙමෙයි මෙන්න මේ රාක්ෂයෙක් කියන ඒරන්. ඒක නිසා මේ ඒරන්ව මරන්න එපා කියලා. එතකොට කැප්ටන් කූබා කියනවා ඔයයි වගේ යාළුවා නිසා තමයි අපේ කලින් මිෂන් එකත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියේ. ඔයාලා දෙන්නම මරන්න ඕනි කියලා. ආමින්වත් මරන්න කියලා හමුදා සමාජිකින්ට නියෝග කරනවා. එතකොටම මිකාසා මැද්දට පැනලා මේ දෙන්නම මරණ එක වළක්වනවා. ඊට පස්සේ කැප්ටන් අහනවා ඔයා ඇයි මේ රාක්ෂයෙක්ව ආරක්ෂා කරන්න හදන්නේ කියලා. එතකොටම මෙතන ඉන්න කැප්ටන් සෝඩා මැද්දට පැනලා කියනවා මේ ඒරන්ට පුළුවන් එයාගේ ටයිටන්ව කන්ට්‍රෝල් කරන්න. ඒ විතරක් නෙමෙයි මේ ඒරන්ට පුළුවන් අපිට මේ ටයිටන් එක තියෙන යුද්ධය ජයග්‍රහණය කරන්න අපිට උදව් කරන්න. මේ ඒරන්ට විතරයි ඒ දේ කරනවා නම් කරන්න පුළුවන් කියලා කැප්ටන් සෝඩා පැහැදිලි කරනවා. කැප්ටන් සෝඩා තවදුරටත් කියනවා මේ ඒරන්ගේ මේ බලය මේ ඒරන්ට සිහි නැති වෙච්ච ගමන් නතර වෙනවා. ඒරන්ට සිහි නැති වෙනකන් ඒරන්ට පුළුවන් ටයිටන් කෙනෙක් වෙලා අපිව ආරක්ෂා කරන්න කියලා. එතකොටම කැප්ටන් සෝඩාට කොහෙන්ද මන්ද වෙඩි පාරක් වැදිලා. සෝඩා බිම ඇඳගෙන වැටෙනවා. සෝඩා එවෙලේ තවදුරටත් තව දෙයක් කියන්න උත්සාහ කරනවා. හැබැයි ඒක කියාගන්න හම්බෙන්නේ නැහැ. ඊට කලින් සෝඩා අවසාන හුස්ම හෙලනවා. ඒත් එක්කම ඔඩේ දන් හරි අමුතු ටයිටන් කෙනෙක් මෙතෙන්ට කඩාපාත් වෙනවා. එයා කඩාපාත් වෙන්නේ කැප්ටන් කූබායි තව හමුදා සමාජිකයෝ ටිකකුයි යට කරගෙන. ඊට පස්සේ මෙතන ඉන්න හමුදා සමාජිකින්ටත් පහර දීලා එයා ඒරන්ව පැහැර ගන්නවා. මේ වෙලාවේ මිකාසයි ඒරන්ගේ යාළුවයි මේ ආපු ටයිටන්ට විරුද්ධව සටන් කරන්න යනකොට මිකාසා දිහා හරි අමුතු බැල්මක් දාන මේ ටයිටන් එක පාටම ඒරන්වත් අරගෙන මෙතනින් යන්න යනවා. හරි. දැම්මට තියෙනවා පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්න. මේ ටයිටන් ළගෙත් ಜಾති ටිකක් ඉන්නවා. ඔයා Attack on Titan anime series එක බලලා තියෙන කෙනෙක් නම් මේ ටයිටන්ලා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයා දන්නවා. හැබැයි anime series එකට වඩා මේ movie එකේ ටයිටන්ලා හරි අඩුවෙන් ඉන්නේ. මේ movie එකේ ඉන්නේ
ටයිටන්ලා ජාති 4ක් විතරයි. ඇනිමේ එක බැලුවොත් ඔයාලට ටයිටන්ලා ජාති ගොඩාක් හම්බෙනවා. මේ මූවී එකේ අපිට මුලින්ම හම්බෙච්ච ටයිටන් තමයි අර ලොකු විශාල ටයිටන්. පළවෙනි කොටසේදී තාප්පේ බින්දලා දැම්මේ මෙන්න මෙයා. එයාගේ නම කොලොසල් ටයිටන්. ඊට පස්සේ අපිට හම්බෙච්ච ටයිටන්ලා තමයි අර සාමාන්‍ය ටයිටන්ලා. ඒගොල්ලන්ට විශේෂ බලයක් නැහැ. මෙයාලා නිකන් ටයිටන්ලා විතරයි. මෙයාලා කිසිම මොලයක් නැති මෝඩ සතු జాතියක්. මෙයාලා දන්නේ මිනිස්සුන් කකා යන්න විතරයි. ඊළඟට අපිට අලුතෙන් හම්බුණා අපේ ඒරන්ගේ ටයිටන්. ඒරන්ගේ ටයිටන් ඇටැක් ටයිටන් කෙනෙක්. මෙයා හොඳ දක්ෂ සටන්කරුවෙක්. දැන් අපිට හම්බුනේ ආම ටයිටන් කෙනෙක්. ආම ටයිටන් දක්ෂ සටන්කරුවෙක්. ඒ විතරක් නෙමෙයි. මෙයාගේ ඇඟ වටේ තියෙනවා බොඩි ආර්ම් එක. ඒක නිසා මෙයා හරිම ඔන්න ඔය ටයිටන්ලා 4 දෙනා විතරයි මේ මූවී එකේ හම්බෙන්නේ. මේ 4 දෙනාම පොඩ්ඩක් මතක තියාගන්න. නැත්තම් මූවී එක මෙතනින් එහාට හරියට තේරෙන එකක් නෑ. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ආම ටයිටන්ගේ පහර දීමෙන් පස්සේ මැරිච්ච හමුදා සෙබළුන්වත් වලදාලා මිකාසයි හනුයි ආමෙනුයි ඇතුළු ඉතුරු හමුදාවේ කට්ටිය දැන් හදන්නේ මිෂන් එක කන්ටිනියු කරගෙන යන්න. මෙයාලා හදන්නේ පිටත දිස්ත්‍රික්කයේ තියෙන විශාල මිසයිලයක් මරියා තාප්පේ බිඳ වැටිච්ච තැනට ගෙනහිල්ලා මෙතන ඒක පුපුරවන්න. ඒක පුපුරවලා ඒ ගල් වලින් මරියා තාප්පේ බිඳ වැටිච්ච තැන වහලා දාන්න. මෙයාලා මෙහෙම එයාලගේ මෙහෙයුම සාකච්ඡා කර කර ඉන්න අතරේ අපිට පෙන්නනවා අපේ ඒරන් සුදු පාට අමුතු කාමරයක ඉන්නේ. මේ කාමරේදී ඒරන්ට ඇහෙන්නේ මීට අවුරුදු 100කට කලින් තිබිච්ච සින්දු. හැබැයි මේ කාමරේ ඒරන් තනියෙන් ඉන්නේ. අර සින්දු ඇහෙන්නේ ජූක් බොක්ස් එකකින්. ඒරන් ගිහලා මේ ජූක් බොක්ස් එකක් පරීක්ෂා කර කර ඉන්නකොට එකපාරට මෙතෙන්ට ශිකිෂිමා එනවා. ශිකිෂිමා ඇවිල්ලා ඒරන්ට කියනවා එයා තමයි ඒරන්ට බේරගත්තේ කියලා. හැබැයි කියනවා එයාට එයාව පැහැරගෙන ගියපු ටයිටන්ව මරන්න නම් බැරි වුණා කියලා. මේ වෙලාවේ ශිකිෂිමා ඒරන්ට පෙන්නනවා පොඩි චිත්‍රපටයක්. මේකේ තියෙන්නේ කොහොමද ටයිටන්ලා ඇති වුණේ කියලා. ඒකට අනුව මේ ටයිටන්ලා හදලා තියෙන්නේ ජාන වෙනස් කරලා. මේ ටයිටන්ලා කියන්නේ ජාන වෙනස් කරලා මොඩිෆයි කරපු මිනිස්සුම තමයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ජාන වෙනස් කරපු ටයිටන්ලා වෛරස් එකක් වගේ මුළු ලෝකෙ පුරාම පැතිරලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඔක්කොමලා වගේ ටයිටන්ලා වෙන්න පටන් ගන්න තියෙනවා. හැබැයි කොහොම හරි එක මිනිස්සු කොට්ටාසයකට මේ ලෙඩේ හැදිලා නැහැ. එයාලා ටික තමයි තාප්ප දෙකක් ගහගෙන ජනාවාසයක් පිහිටුවගෙන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ ජනාවාසය එයාලට මනන් වෙච්ච රජයක් ආණ්ඩුවක් හදාගෙන මේක ඇතුලේ ජීවත්. හැබැයි මේ ආණ්ඩුව මිනිස්සුන්ට එයාලගේ අතීතය අමතක කරවලා මෙයාලව දුක් දීලා පාලනය කරනවා කියලා තමයි අපේ ශිකිෂිමා කියන්නේ. ශිකිෂිමාට අනුව නම් මරියා තාප්පේ බිඳහෙලීමත් රජයේ එක කූට වැඩක්. ශිකිෂිමා තවදුරටත් කියනවා ඒරන්ට එයාගේ ටයිටන් ස්වරූපය පාලනය කරන්න පුළුවන් නිසා ඒරන්ගෙන් මානව සංහතියේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන් කියලා. එයා කියනවා ඒරන්ට එයත් එක්ක එකතු වෙන්න කියලා. අපිට පේන විදිහට නම් ඒරනුත් මේකට අකමැති පාටක් නැහැ. මේ වෙලාවේ ශිකිෂිමා ඒරන්ට පෙන්නනවා එයාගේ අනුගාමිකයෝයි එයා කලින් මිෂන් එකේදී හොරකම් කරගත්ත පුපුරා ද්‍රව්‍ය තොගය. එයා මේ ආයුධ පෙනලා කියනවා මේ ආයුධ හදලා තියෙන්නේ ටයිටන්ලව මරන්න නෙමෙයි කියලා. මොකද මේ කිසිම ආයුධයකින් ටයිටන්ලව මරන්න බෑ. මේවා මරන්න පුළුවන් මිනිස්සුන්ව විතරයි කියලා. එතකොට මේ රජයට කිසිම වෙලාවක ටයිටන්ලා එක යුද්ධ කරන්න ඕනුවේ නෑ කියලා තමයි ශිකිෂිමා නම් කියන්නේ. ඊට පස්සේ ශිකිෂිමා අපේ ඒරන්ට ඔම්නි ගියරෙකුත් දීලා කියනවා මෙතන ඉඳන් ඔයාගේ දෛවය තීරණය කරන්නේ ඔයා කියලා. ඒ අතරතුරේ අපිට පෙන්නනවා කැප්ටන් හනුයි මිකාසයි අනෙක් කට්ටිය එකතු වෙලා අර මිසයිලය පටවගෙන යන්න උත්සාහ කරන දර්ශනයක්. මේ වෙලාව අපේ මිකාසනන් ඉන්නේ සෑහෙන දුකින්. එයා හිතනවා ඇත්තේ ඒරන් ගැන. මේ කට්ටිය කොමෙන් කොහම හරි අර විශාල මිසයිලය අරගෙන මරියා තාප්පේ දිහාවට යනකොට එයාලට ශිකිෂිමයි ඒරණු ඉන්න හමුදාවට කණ්ඩේ හම්බ වෙනවා. මේ දෙගොල්ලෝ මුහුණට මුහුණ හම්බුනහම ඒරණන් ගොඩක් සතුටු වෙනවා. මොකද එයාට මිකාස දකින්න හම්බ වෙනවනේ. මිකාසත් ඒ වගේම සතුටු වෙනවා. ඒත් මේ සතුට නම් වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. මොකද ශිකිෂිමා එළියට පැනලා අර මිසයිලේ තියෙන තැනට නැගලා එයා ඒ මිසයිලය එල්ලන්න පටන් ගන්නවා. මේ අතරේ කැප්ටන් හන් යුද්ධ ටැංකිය දැකලා පුදුම වෙලා ඒක ඇතුළට රිංගනවා. ශිකිෂිමා මෙතනදී තවදුරටත් කියනවා එයාට මේ මිසයිලේ පාවිච්චි කරලා රෝස් තාප්පය, ඒ කියන්නේ ඇතුළත දිස්ත්‍රික්කය වට කරලා තියෙන තාප්පයත් බිඳින්න ඕනේ කියලා. එයා කියන්නේ එයාට ආණ්ඩුවේ ඉන්න නිලධාරීන් ඔක්කොම ඝාතනය කරලා ඇතුළත දිස්ත්‍රික්කයේ නායකත්වය ගන්න ඕනේ කියලා. හැබැයි ඒරන් මේකට කැමති වෙන්නේ නැහැ. මොකද ඒරන් හිතුවේ ශිකිෂිමා උත්සාහ කරන්නේ පිටත තාප්පය පිළිසකර කරන්න කියලා. හැබැයි ශිකිෂිමාට ඕනේ පිටත තාප්පය පිළිසකර කරන්න නෙමෙයි ඇතුළත තාප්පය බිඳ හෙලන්න කියලා දැනගත් ඒරන් මේකට හොඳටම විරුද්ධ වෙනවා. ශිකිෂිමාට මතක් වෙනවා මේ මෙහෙයුම සාර්ථක කරගන්න මැරිච්ච යාගේ යාළුවන්. ඒරන්ට මතක් වෙනවා මේ මෙහෙයුම සාර්ථක කරගන්න ඒ වෙනුවෙන් මැරිච්ච යාළගේ යාළුවන්. මේ වෙලාවේ හොඳටම තරහ යන ඒරන් ශිකිෂිමා එක්ක ගහ ගන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මෙතනදී ඒරන් කොච්චර ගහන්න හැදුවත් හැමතිස්සෙම වෙන්නේ ශිකිෂිමාගෙන් ගුටි කන එක තමයි. ඒරන්ට ගහලා විසික් කරලා දාලා ශිකිෂිමා මිකාසවත් බලෙන්ම වගේ කිස් කරනවා. මේ වෙලාවේ මිකාසා මේකට එදිරි වෙලා ශිකිෂිමාට කනේ පාරකුත් ගහනවා. මේක දකින්න ඒරන් ආයෙත් තරහ ගිහිල්ලා ශිකිෂිමාට ගහන්න එනවා. සුපුරුදු විදියට ආයෙත් ඒරන් ගුටි කනවා. මේ වෙලාවේ ආමින් දකිනවා එතන ළඟ තියෙන කැඩෙන්න ඔන්න මෙන්න වගේ තියෙන පරණ බිල්ඩින් එකක්. ආමින් ඊට පස්සේ නගිනවා මෙතන තියෙන මිසයිල් උඩට. ඊට පස්සේ ආමින් කියනවා ශිකිෂිමා ඒරන්ට යාගේ කඩුවෙන් අනින්න යනකොටම ආමින් කෑ ගහලා කියනවා මෙතන මම බෝම්බයක් පුපුර ගන්න යන්නේ. මේක පිපුරුවොත් මේ මිසයිලෙත් පිපිරලා මෙතන විනාශ වෙන්න යන්නේ කියලා. ඒ වෙලාවේ ඒරන්ගේ යාළුවෝ ඒරන්වත් අරගෙන මිසයිලේ තියෙන ලොරිය ටක් ගාලා නගිනවා.
ඒ වෙලේ ශනිකවම ක්‍රියාත්මක වෙන සුනාගිගේ යාළුවා එයාගේ ඔම්නි ගියර් එක පාවිච්චි කරලා අර කැඩිච්ච බිල්ඩින් එක අදින්න පටන් ගන්නවා එයාගේ ඇඟේ ඔක්කොම ශක්තිය පාවිච්චි කරගෙන. මේ වෙලාවේ සුනාගි කියනවා එයාව දාලා ලෝරිය එලවන් යන්න කියලා. එතකොට මෙතන ඉන්න ශිකිෂිමාගේ හමුදාවේ කට්ටිය සුනාගිට වෙඩි තියාගෙන යනවා. සුනාගි මේ වෙඩි ඔක්කොම කාගෙන අර බිල්ඩින් එක ඇදලා දානවා. බිල්ඩින් එක වැටෙනවත් එක්කම මෙතන බෝම්බේ පිපිරිලා ශිකිෂිමයි එතන ඉන්න ඔක්කොමයි විනාශ වෙලා යනවා. සුනාගිත් මැරෙනවා. මෙන්න මේ වෙලාවේ ඒරන්ගේ ටීම් එකට මෙතනින් නූලෙන් බේරලා යන්න පුළුවන් වෙනවා. ඒත් මෙහෙම යන්න හම්බෙන්නේ ටික දුරක් විතරයි. ශිකිෂිමත් මේ ලෝරියට ගොඩ වෙලා. එයා මැරිලා නැහැ. මෙයාලා සටන් කරන්න යනකොටම ශිකිෂිමා එයාගේ කඩුවෙන් එයාගේ පපුවට ඇන ගන්නවා. එතකොට ශිකිෂිමාව අර කලින් ආපු ආම ටයිටන් බවට පත් වෙනවා. මේ වෙලාවේ හොඳටම තරහා ගන්න ඒරන් එයත් එයාගේ කඩුවෙන් ඇනගෙන මැරිලා ටයිටන් කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. හැබැයි මේ වෙලාවේ ජීන් ඒරන්ට ටක් ගාලා නවත්තනවා. මොකද ජීන්ට අනුව නම් ඒරන්ට බැරි වෙලාවක්වත් කඩුවෙන් ඇනගත්තාම ටයිටන් කෙනෙක් වෙන්න බැරි වුණොත් එහෙම ඒරන්ටත් ඉන්නේ මැරෙන්න. ඊට පස්සේ මේ ආම ටයිටන් එතනින් තව ටයිටන්ලා දෙන්නෙකුත් මරලා දානවා. ඊට පස්සේ ඔම්නිජියස් දාගෙන ඉන්න මිකාසයි ජීනුයි අපේ ඒරනුයි කට්ටියම ආම ටයිටන් එක ෆයිට් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙයාලත් එක්ක ඉන්න සාෂා එක පාරටම ආම ටයිටන්ගේ ඇහැට ඊතලයකින් විදිනවා. මේ ඊතලයේ තියෙන බෝම්බයක් පිපිරිලා ආම ටයිටන් තාවකාලිකව අන්ධ වෙනවා. මේ වෙලාවේ ජීන්ට පුළුවන් වෙනවා ආම ටයිටන්ට සෑහෙන ලොකු තුවාලයක් කරන්න. ඒ වගේම මිකාසත් ආම ටයිටන්ගේ අතක් කපලා දානවා. අපේ ඒරනොත් ආම ටයිටන්ගේ කකුලක් කපලා දානවා. ඊට පස්සේ අපේ ජීන් ආම ටයිටන්ගේ බෙල්ල කපලා ආම ටයිටන්ව මරන්න යනකොටම ආම ටයිටන් ජීන්ව දකිනවා. ආම ටයිටන් එක පාරටම යාගේ ලොකු අතින් ජීන්ට ගහන්න යනකොට අපේ ඒරන් මැද්දට පැනලා ජීන්ව බේර ගන්නවා. හැබැයි ආම ටයිටන්ගේ පාරක් වැදිලා ළඟ තියෙන බිල්ඩිමක වදින ඒරන් එතනම මැරෙනවා. ඒත් එක පාරටම කොළ පාට ලොකු එලියක් ඇවිල්ලා අපේ ඒරන් ඇටෑක ටයිටන් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒරන්ගේ ටයිටනුයි ශිකිෂිමා ටයිටනුයි දෙන්නම හරියට ගහ ගන්නවා. මෙතන නම් සුපිරි ෆයිට් එකක් යන්නේ. හැබැයි මුලදී අපේ ඒරන් ටයිටන් ගාන කිසිම පාරක් ආම ටයිටන්ට හරියට වදින්නේ නැහැ. මොකද එයාගේ ආම එකේ තමයි මේ පාරවල ඔක්කොම වදින්නේ. ඒ නිසා ආම ටයිටන්ට වඩා ඩැමේජ් එකක් වෙන්නේ අපේ ඒරන්ට. ඊට පස්සේ ආම ටයිටන් අපේ ඒරන්ට සෑහෙන්න ගහනවා. ගහලා ඒරන්ව මරන්න යනකොටම ඒරන් ටයිටන් ළඟ තියෙන හෙලිකොප්ටරයක තටුවක් අරගෙන ආම ටයිටන්ට අනිනවා. ඇනලා ආම ටයිටන්ගේ බෙල්ල ගැලවිලා විසික් වෙලා යන්න පාපහරක් දෙනවා. ඊට පස්සේ අපේ ඒරන් ටයිටන් අර මිසයිලයක් අරගෙන තාප්පේ නගින්න පටන් ගන්නවා. හැබැයි මිසයිලේ මාරියා තාප්පේ උඩින් තියෙනවත් එක්කම ඒරන් ටයිටන්ට සිහි නැති වෙනවා. දැන් මෙයාව කොහොම හරි හැරවන්න ඕනේ. ඊට පස්සේ අපේ මිකාසා ඒරන් ටයිටන්ගේ බෙල්ලට ඇනලා ඇතුලේ ඉන්න ඒරන්ට මතක් කරනවා. එයා මිකාසට එළිය ලෝකෙ මුහුදු පෙන්වන්න එකන් යනවා කිව්ව කතාව. මේ නිසා අපේ ඒරන්ට එකපාරටම සිහි එනවා. සිහි ආපු ඒරන් මිසයිලේ සාර්ථකව තාප්පෙට සෙට් කරනවා. ඒ හැතර අපිට පෙන්නනවා කැප්ටන් හන්ව හන් අර පිපිරුමෙන් බේරිලා. මොකද හන් හිටියේ යුද්ධ ටැංකියක් ඇතුලේනේ. හන් ලොකු රොකට් ලොන්ජරයකුත් පිටේ තියාගෙන තාපේ පැත්තට එනවා. හන්ගේ පස්සෙන් කවුරු හරි රත් සලුවක් දාගත්ත කෙනෙක් එනවත් පෙන්නනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඒරන්වත් මිකාසලයි කට්ටිය නිදහස් කරගෙන ටයිටන්ගේ. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලෝ මේ මිසයිල විනාඩි 5කට ටයිම් එක තියලා පිපිරෙන්නත් සලස්සලා තියෙන්නේ. වැඩ ඔක්කොම ඉවර කරලා මෙයාලා මෙතනින් යන්න හදද්දි එක පාරටම මෙතෙන්ට කැප්ටන් කූබා එනවා. කැප්ටන් කූබා මැරිලා නැහැ. ඊට පස්සේ කැප්ටන් කූබා කියනවා එයාලට ඒරන්න බාර දෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි. කැප්ටන් කූබා තවදුරටත් කියනවා ඉක්මනට මිසයිලය නිෂ්ක්‍රිය කරන්න කියලා. කැප්ටන් කූබා කියනවා ආණ්ඩුවට මේ තාප්පේ පිරිසකර කරන්න ඕනේ නෑ කියලා. ඊට පස්සේ හොඳටම තරහා යන ආමින් ඉස්සරහට පැනලා කූබාට බයින්න ගන්න. කූබා ආමින්ට වෙඩි තියනවා. ඒත් එක්කම සාෂා කැප්ටන් කූබාට ඊතර 3-4ක්ම විදිනවා. මේ හින්දා කැප්ටන් කූබා මැරෙනවා. හැබැයි මේ වෙලේ තමයි ලොකුම ටෙස්ට් එක වෙන්නේ. කැප්ටන් කූබත් ටයිටන් කෙනෙක්. එයා එක පාරට කොලෝසල් ටයිටන් බවට පත් වෙනවා. ඒ කියන්නේ කැප්ටන් කූබා තමයි මාරියා තාපේ බිඳ හෙලලා තියෙන්නේ. හැබැයි ඊට පස්සේ කණ්ඩායම උත්සාහ කරනවා මේ කොලෝසල් ටයිටන්ව මරලා දාන්න. ඒත් එයාත් එක්ක සටන් කරන එක ලේසි නෑ. මෙයාගෙන් පිට වෙනවා සැර හුමාලයක්. මේ හුමාලේ රස්නෙට එයාට ලං වෙන්න හරිම අමාරුයි. මේ අතරේ කොලෝසල් ටයිටන් උත්සාහ කරනවා අර මිසයිලේ ඉක්මනට නිෂ්ක්‍රිය කරගන්න. ඒත් එක්කම අපිට පෙන්නනවා කොලෝසල් ටයිටන්ට ලොකු මිසයිල පාරක් වදිනවා. බලනකොට මේ ඇවිල්ලා තියෙන කැප්ටන් හන් රොකට් ලොන්ජරෙන් කොලෝසල් ටයිටන්ට තියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා මිසයිලේ ටයිම් එකේ කාලේ ඉවර වෙනවා. විනාඩි 5 ඉවරුණත් මිසයිලෙ පුපිරෙන්නේ නැහැ. ඒ කියන්නේ කොලෝසල් ටයිටන්ට පුළුවන් වෙලා තියෙනවා මේ මිසයිලේ නිෂ්ක්‍රිය කරගන්න. ඊට පස්සේ මිකාසා උත්සාහ කරනවා මේ මිසයිලේ කොහොම හරි ආයි සක්‍රිය කරන්න. ඒත් එක පාටම මෙතෙන්ට මතුවෙන ශිකිෂිමා මිකාසාවත් පැත්තකට ඇදලා දානවා. ඊට පස්සේ ශිකිෂිමා මෙතෙන්දි බයිනවා මිනිස්සු වර්ගයා නිදහස වෙනුවට තමන්ගේ ආරක්ෂාව පැතපු හින්දා මෙන්න මේ තාප්ප ඇතුළට වෙලා හිර වෙන්න උනා කියලා. ඊට පස්සේ මිකාසා කියනවා ඔයාට ඕනනම් මනුෂ්‍ය වර්ගයාව නිදහස් කරන්න පුළුවන්. මෙන්න මේ විශාල කොලොසල් ටයිටන්ව මරලා දාලා කියලා. මෙන්න මේ වෙලාව අපිට පෙන්නනවා අපේ ඒරන්ට පුරන් වෙලා තියෙනවා කොලොසල් ටයිටන්ගේ බෙල්ල කපා ගන්න. කොලොසල් ටයිටන්ගේ බෙල්ල කපලා ඇතුළේ ඉන්න කැප්ටන් කූබට අයින්න යනකොටම කොලොසල් ටයිටන් අපේ ඒරන්ව අතින් අල්ලගන්නවා. අතින් අල්ලගෙන එයාව විනාශ කරන්න යනකොටම අපිට පෙන්නනවා ආම ටයිටන් මිසයිලයක් අරගෙන කොලොසල් ටයිටන් පැත්තට එනවා. එයා එක පාට මිසයිල් අරගෙන ඇවිල්ලා කොලොසල් ටයිටන්ගේ කටේ ඔබනවා.
ඒ අතරතුරේ අපේ ඒරෙන්වත් කොලොසල් ටයිටන් අතාරිනවා. හැබැයි අර මිසයිලය එක පාරටම පිපිරිලා යනවා. මේකෙන් ආම ටයිටනුයි කොලොසල් ටයිටනුයි දෙන්නම විනාශ වෙලා යනවා. මේ අතරේ බිමට වැටබින් හිටපු අපේ ඒරෙන්න මිකාසා බේර ගන්නවා. ඊට පස්සේ මේ විනාශය නිසා වැටෙන ගල් ඔක්කොම අර තාප්පේ බිඳ වැටිච්ච තැනට වැටෙනවා. මේ නිසා මෙයාලා හිතපු විදිහට තාප්පේ බිඳ වැටිච්ච තැන ගල් වලින් වහලා දාන්නත් මෙයාලට පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඒරනුයි මිකාසයි මේ තාප්පේ උඩට වෙලා ඉස්සරහින් පේන මුහුද දිහා බලන් ඉන්නවා. ඒත් අපිට එක පාරටම පේනවා ඒරනුයි මිකාසයි දිහා කවුරු හරි කැමරාවකින් බලන් ඉන්නවා. ඒත් එක්කම රෝබෝ කෙනෙක්ගේ කටහඬකින් අපිට කියනවා මේ දෙන වෙනුනුත් වෙනම සැලස්මක් අනාගතයේදී ක්‍රියාත්මක වෙයි කියලා. මෙන්න මෙතනින් මේ චිත්‍රපටය ඉවර වෙනවා. Attack on Titan කියන්නේ අති විශිෂ්ට ඇනිමේ කතා මාලාවක්. මේකේ සීසන් 4ක් තියෙනවා. මේ කතා මාලාව පදනම් කරගෙන හදපු චිත්‍රපටයක් තමයි මෙන්න මේ ඔයාලා බැලුවේ. හැබැයි මේ චිත්‍රපටය Attack on Titan ඇනිමේ සීරීස් එක තරම්ම හොඳ නැහැ. හැබැයි මේකෙත් ගත යුත්තක් තියෙනවා. ඇනිමේ එක බලපු නැති අයට මේ චිත්‍රපටය ගොඩාක් හොඳින් වින්දනය කරන්න පුළුවන්. ඇනිමේ එක බලපු අයට නම් ඇනිමේ එක තරම් මේක නෑ කියලා අනිවාර්යෙන් තේරෙනවා. මොකද මේකේ ගොඩාක් වෙනස්කම් තියෙනවා. හැබැයි ඇනිමික වගේම මේකත් රසවිඳින පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මේ වගේම ෆිල්ම් එකකින් ආයෙ හම්බෙනකම් ෆිල්ම් කතා YouTube channel එක subscribe කරලා තියාගන්න. පරිස්සමෙන් ඉන්න. Take care.